එනවා අම්මා. මොන අම්මට සිරි සුදු. සෝරි. ඉස්සර මගේ සුදු. දැන් එයාගේ සුදු. කොහෙද යන්නේ සෙල්ලම් කරන්න? අනේ මේ මං කොහේ ගියත් තමුසට වැඩක් නැහැනේ. නෑ ඉතින් සෙල්ලම් කරන්න ඕන නම් මගේ හිත තියෙනවා ඒකයි. ඒ කාලේ නම් මගේ හිතත් එක්ක සෙල්ලම්නේ කරේ. මං කරපු සෙල්ලමක් නැහැ. මං ආදරේ විතරක් හොයපු ගෑනු ළමයි. ආදරේම හැමතැනින්ම හොයන්න යන්න එපා. චොක දෙකයි. එහෙම වෙලානේ මාවත් දාලා යන්න ඕනේ. කවන්නේ. හොඳින් ඉන්නවනේ. ඇයි මට හොඳින් ඉන්න බෑද? නෑ ඉතින් ඒ කාලේ කිව්වනේ මන් නැතුව ඔයාගේ ජීවිතේ සම්පූර්ණ නැහැ කියලා. මේ ඉන්නේ සම්පූර්ණයෙන් ගහක් ගලක් වගේ. දාලා යනවා දාද්දි පෞසිද්දන කතා කියන්න එපා කියලා ඇඬුවත් එක්ක. අනේ සම්බන්ධය වෙන පාඩුව ඉන්නවකෝ. අපේ සම්බන්ධය වුණාට ඔයාගේ සම්බන්ධතා තාම ඉවර නෑනේ. චොක දෙකයි. සමාජ මාධ්‍ය ජාලාවලින් මගේ සම්බන්ධය ඉවරලා සතියක් යන්නත් කලින් ඔයාගේ අලුත් සම්බන්ධ ෆොටෝ මම දැක්කා. තමුසගේ වැරදි නිසා මේ සේරම මන් මුවන් වුණා. එහෙම වේගෙන් මිනිස්සුන්ට මූව් වෙන්න බෑනේ. ඔයා කලින් ඉඳන් බෑකප් ප්ලෑන් එක තමයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ මේක තියෙද්දි උට මැසේජ් කරලා මේක තිබ්බත් නෑ වගේ කියලා උට හෝප්ස් දීලා ලව් එකේ මගේ වැරදි ටික විතරක් උට කියලා ඌ බාර ගන්න ලෑස්ති කියලා තේරෙද්දි මට පයින් ගැහුවා. අනේ මේ කට එක්ස්ලා නිකන් වඳුරෝ වගේ. ඇයි? එක්ස්ලා සේරම වඳුරෝ වගේ බං. අලුත් අත්තක් අල්ලගන්න නැතුව ඉන්නත් අතාරින්නේ නෑ.